දැන් අපි දීර්ඝ කාලයක් තිස්සේ උදාහරණයක් හැටියට පළාත් පාලන මැතිවරණයේ ඉඳලා සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙමින් ක්‍රියා කරමින් තිබෙනවා. ඉතාමත් සාර්ථකව මේ ක්‍රියාදාමයේ ඉදිරියට යමින් තිබෙනවා. මේ ක්‍රියාදාමයේ අවශ්‍ය කළ තියෙන මැතිවරණයකට වඩා මේ රට විවිධ අවස්ථාවල වැරදි පාරේ ගමන් කරලා තිබෙනවා. ඒ කියන්නේ ඡන්දදායකයින්ට එක දිගින් දිගටම බොරු ඉදිරිපත් කරමින් ඒවා ගැන බලාපොරොත්තු තබාගෙනමින් මහජනයා ඉදිරියට ගමන් කරලා තිබෙනවා. ඒ නිසා තමයි 2000 දී මේ රට කඩාගෙන වැටුනේ අවුරුද්දක් ඇතුළත මැතිවරණයක් පවත්වන්න සිද්ධ වුණේ. ඒ වගේම 2014 දී මේ රට කඩාගෙන වැටුනේ. මේ රටේ මින් ඉදිරියට දේශපාලන පක්ෂවල විශේෂ වගකීමක් වෙනවා මේ ඡන්දදායකයින්ට ආර්ථිකය සම්බන්ධයෙන්. එහෙම නැත්නම් වැරදි බලාපොරොත්තු ලබා දීමෙන් රටක් විනාශ වෙමින් තිබෙනවා. ඒතකොට මේ විනාශ වූ රට තවදුරටත් අපේ දේශපාලන පක්ෂ බලාපොරොත්තු වෙන්නේ මහජනයා රවට්ටලා අමාරු වෙටෙන්න නම් එතෙන්දී දේශපාලඥයාට ආරක්ෂාව නැති වෙන බව මතක තබා ගත යුතු තිබෙනවා. ඒ ගැන රජයෙන් ඇහුවොත් හොඳයි. මොකද රජය තමයි දැන් ආයෙ වැහිම ගියන්නේ. නොඑක් කරුණු කාරණා කියන්නේ මහජනයාට දීපු පොරොන්දු ඉටු නොවෙමින් තිබෙන්නේ. බලාපොරොත්තු සුන් වෙමින් තිබෙන්නේ. අපේ කල්පනාව හැටියට අපේ දේශපාලන පළපුරුද්ද හැටියට භයානක තැනකට රට ගමන් කරමින් තිබෙනවා. ඊටාම නරක තැනකට.